වෙඩි වැදුනේ ආගේ පපුවට. මම කතාව මම කියන්නම් මොහොතකින්. කොහොම හරි අර ඇඳගෙන ඉන්න අර වෙඩි වදින වෙස්ට් එක හින්දා එයාගේ ජීවිතේ බේරුණා. ඒක තමයි මගේ ලොකුම මතකය. මේකේ යුනිෆෝම් ඇඳලා ඉන්න පොලිසිය විතරක් ඉන්න 34000. මගේ ඉංග්‍රීසි භාෂාව එතරම් හොඳට තිබුණේ නැහැ. ඒ හින්දා ටිකක් ප්‍රශ්න එනවා මට කට්ටියත් එක්ක කතා කරද්දී කමියුනිකේට් කරද්දී. මේ හේතුවතුනි නාලන්දට ගිය කොල්ලෙක් අඳුරනවාද කියලා සමහරලාට ඒ වකවානු වල ඒ අවුරුදු වල තමන් එකට ඉගෙනගත්ත රූපසිංහ සහෝදරයා. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? මාවැලස් කියන්නේ මම මෙච්චර කාල මේ රටේ ඉන්නවා. ඔබ කොච්චර කාලයක් මේ රටේ හිටියත් වැඩක් නැහැ. ඔබ දැන් ඉන්න තැන මම ඉන්න තැන බලන්න. එතන වෙනස. මම හිතන්නේ හැමෝටම මේක කරන්න බෑ ලංකාවෙන් ඇමරිකාවට ගිහිල්ලා. කොහොමද ඔබ මෙතනට ආවේ? මේට ආවේ ලොතරයක් ඇදිලා ආවේ. පොලිසිය තියෙන ශාඛාවක් වෙන ට්‍රැෆික් පොලිසිය ලංකාවේ එහෙම නැහැනේ. සිවිලියන්ස් තමයි මේ ට්‍රැෆික් පොලිසිය වැඩ කරන්නේ. ඕකේ මුලින්ම මේ ඩෝනට් හදන එක තමයි මම කරේ. දැන් සාජන් රූපසිංහ පොලිස් ඇකඩමියේදී අය හමු වෙනවා. මොකක්ද ඇගේ නම? දන්නේ නැද්ද? මේ දුක බෙදා ගන්න ගිහලා තමයි අන්තිමට මේක ප්‍රයෝජනට සම්බන්ධතාවයකටපත් උනේ. දුක බෙදා ගන්න ගිහින් අන්තිමට සැප ලැබුණා. ඒ කොටසේ වැරද්ද බාර ගන්න කැමතියි. මොකද මම තමයි දැන්ට කසාද බැඳලා ඉන්නේ. එයා කසාද බැඳලා නැහැ. එයා ළමයිත් එක්ක ඉන්නවා. මම හිතන්නේ අදත් ඔබට සුපුරුදු කාර්ය බහුල දවසක්. තව ටිකකින් ඔබ අපි අර හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටි වල දකින විදියට ඔබගේ පොලිස් කාර් රථේ නැගිලා අර නිල් පාට රතු පාට ලයිට් දැල්වාගෙන හොරෙක් පසුපස හඹා යෑමේ හැකියාව තියෙනවා. ඇත්තටම එහෙමද ලයිෆ් එක එහෙමද ජීවිතේ? මේ හිතේ අද අපි ඔබව කඳවාගෙන යනවා අලුත් නැවුම් අත්දැකීමකට අලුත් අවුරුද්දේ. අද අපි අරුණ YouTube නාලිකාව හරහා ඔබ වෙත හඳුන්වලා දෙන්න සූදානම් වෙන්නේ තවත් ලංකාවට අපිට ශ්‍රී ලාංකික විදිහට ආඩම්බරයෙන් හඳුන්වලා දෙන්න පුළුවන් චරිතයක්. මම මේ කතා කරන්න හදන පුද්ගලයා අපේ රටෙන් ඉඳලා සතක්ම දහස් ගාණක් ඈත රටක මේ වෙනකොට නීතිය හා සාමය රකින්න නිලධාරියෙක් විදිහට කටයුතු කරනවා. මේ තාක්ෂණීය පිහිටෙන් මම කොළඹ අරුණ මැදිරියේ සිටත් ඔහු ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඔහු සේවය කරන පොලිස් ස්ථානයේ සිටත් අපි මේ විදිහට අපේ අදහස් වමාරු කරගන්නවා. ඔහුගේ අත්දැකීම් අපි සමග බෙදා හදා ගන්න ඔහු මේ වෙනකොට සජීවී පැහැදිලි සිටිනවා. ඔහු නමින් වජිර රූපසිංහ. ඇමරිකාවේ ඔහු ආමන්ත්‍රණය කරන්නේ නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ බෘක්ලින් බල ප්‍රදේශයේ 8 වෙනි පොලිස් ස්ථානයේ සාජන් රූපසිංහ. සාජන් රූපසිංහ ඔබට සුබ උදෑසනක් වේවා. අද ශ්‍රී ලංකාවේ වෙලාවෙ නම් රාත්‍රිය 7:30යි. සුබ උදෑසනක්. සාජන් රූපසිංහ මම පූර්විකාව ගත්ත එකේ යම්කිසි අඩුපාඩුවක් නෑ මම හිතන්නේ. නෑ. එකම දේ 8 වෙනි පොලිස් ස්ථානේ නෙමෙයි 88 වෙනි පොලිස් ස්ථානේ. මම අඳුනලා දුන්න විදිහට ඔබ ශ්‍රී ලාංකිකයෙක්. ඔව්. මම ඉපදුනේ කාලේ බද්දේගම. ඊට පස්සේ පොඩි කාලේ අවුරුද්දක් අතට අම්මා තාත්තා පදිංචි කලුතර පොතුපිටියේද. එතන ඉඳලා මගේ මේ මන් දන්න ජීවිතේ පටන් ගන්න පොතුපිටියේ. මම ඉස්කෝලේ ගියා ගමේ ඉස්කෝලේට පොතුපිටිය මහාවිද්‍යාලේ භාවසරේ ශිෂ්‍යත්ව පාසල නාලන්ද විද්‍යාලයට ගියා. එතනින් තමයි ඇත්තටම මට මේ ඔක්කොම පාරවල් පෑදුනේ හැම දෙයකම වගේ. මම O level හොඳට පාස් වුණා. A level math කරා. A level math එච්චර හොඳට සාර්ථකුනේ නෑ math. ඉතින් පෞද්ගලික අංශයේ රස්සාවල් කීපයක් කර වැඩ කරා. එතකොට මම තනියම බිස්නස් කීපයක් පටන් ගත්තා. කොහොම කරගෙන යද්දි තමයි A level කාලේදී මට මගේ බිරිඳව හම්බ වුණේ. ඉතින් අපි දෙන්න A level එකට පාඩම් කරද්දී තමයි සම්බන්ධතාවය පටන් ගත්තේ. අන්තිමට ඒක ඉඳපුනේ 2007 කසාද වෙලා 2005 මගේ ලොකු පුතා හම්බුණා. රායල් රූපසිංහ. ඊට පස්සේ 2007 දෙවෙනි පුතා චෝල් රූපසිංහ හම්බුණා. දැන් කාලේ බද්දේගම ඉපදිලා අලුතර පොතුපිටියට ඇවිල්ලා එතනින් කොළඹ නාලන්ද විද්‍යාලයට ගිහිල්ලා කෙල්ලෙකුත් යාළු කරගෙන කසාද බැඳලා ළමයි දෙන්නෙකුත් හදනකොටත් 2008 වෙනකොටත් ඔබ ශ්‍රී ලංකාව. ඔබ කොහොමද ඇමරිකාවට එන්නේ? 2008 දී මම ඇමරිකාවට ආවේ. මේ 2007 වගේ මගේ වයිෆ් ඇප්ලයි කරා ග්‍රීන් කාඩ් ලොටරි වීසා වලට. ලංකාවේ ඉන්න හැමෝම වගේ දන්නවා. ඉතින් හැමෝම try කරනවා. ඉතින් ඇත්තටම මේ මෙහෙට ආවේ මේ ලොතරයක් ඇදිලා ආවේ. ග්‍රීන් කාඩ් එකක් ඇදිලා ඇමරිකාවට ආවහම අපි සාමාන්‍යයෙන් දන්නවා ග්‍රීන් කාඩ් ඇදිලා එන හැමෝම බොහොම මේ සුපිරි රැකී ආරක්ෂා අරගෙන සුපිරි නිවාස හොයාගෙන එහෙම එන මිනිස්සු නෙමෙයි. සම්පූර්ණ නැත්ත. මෙහෙට ආවට පස්සේ 90%ක්ම බහුතරයක් කිව්වා වගේ මේ පටන් ගන්නෙ පල්හැම ලෙවල් එකේ ඉඳලා තමයි. මෙහි තියෙන පල්හැම අඩුම ආදායම් රැකියාවල් වෙන්නේ ගොඩක් වෙලාවට භෝජන ශාලාවල් වල.
එතකොට ටී ෂොප් වල ඒ වගේ තියෙන රස්තාව තමයි. මෙහි තියෙනවා මේ ප්‍රසිද්ධ කෑම හදන චේන් එකක් තියෙනවා. ෆුඩ් චේන් එකක් තියෙනවා ඩන්කින් ඩෝනට් කියලා. ඕකේ මුලින්ම මේ ඩෝනට් හදන එක තමයි මම කරේ. පළවෙනි දා. අවුරුද්දක් විතර රස්සා කරලා තමයි මම මේ තව මට මගේ යාළුවෙක් හිටියා. මට ගොඩක් උදව් කරපු ලූෂන්. එයා තමයි මෙහෙට මේ ආරපත මට සෑහෙන උදව් කරේ. ලූෂන් එතකොට වගේම ස්මිත් සර් ඒගොල්ලෝ මට උදව් කරා ඩ්‍රයිවිං රස්තාවක් හොයාගන්න. මෙහි තියෙන ජගුවා කාර් විකුණන කම්පැනි එක. දැන් එතකොට සාජන් රූපසිංහ ඇවිල්ලා ඩෝනට් හැදුවා. ඊට පස්සේ ඩ්‍රයිවර් කෙනෙක් විදියට හිටියා. ඔව්. නමුත් දැන් අපි ඔබව දකින්නේ ඩ්‍රයිවර් කෙනෙක්වත් බේකරි බාසුන් නැහැ කෙනෙක්වත් විදියට නෙමෙයි. බොහොම ගරු ගාම්භීර යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්න ඇමරිකාවේ ලෝකයේ පොලිස් කාර්යය කියලා හඳුන්වන රටේ පොලිස් කාර්යයක් විදියට අපි ඔබ දකින්නේ. මම දැන් කැමතියි ඔබ ඔබගේ හැට් එක ගලවලා ඒ කියන්නේ ඔය කැප් එක ගලවලා පොඩ්ඩක් අපේ ශ්‍රී ලාංකිකයන්ට ඔබගේ නියම ස්වරූපය පොඩ්ඩක් දැක ගන්න පුළුවන් නම් සාජන් මහත්තයා පොඩ්ඩක් අපිට පෙන්නන්න කැමති නම්. මේ හේතුවතුනි නාලන්දට ගිය කොල්ලෙක් අඳුරනවාද කියලා සමහරලාට ඒ වකවානු වල ඒ අවුරුදු වල තමන් එකට ඉගෙන ගත්ත රූපසිංහ සහෝදරයා වජිර දැන් ඔබ ඉදිරියේ අපිට කියන්න මේ ගෞරවනීය තත්ත්වයට පත් වුණේ කොහොමද ඔබ? මම හිතන්නේ හැමෝටම මේක කරන්න බෑ ලංකාවෙන් ඇමරිකාවට ගිහිල්ලා. කොහොමද ඔබ මෙතනට ආවේ? ඒක තමයි මේ මං හිතන්නේ ලොකුම අභියෝගය. ඒ වගේම මම හිතන්නේ අර දැන් ඔයා කිව්වා වගේ හැමෝටම කරන්න බැරි දෙයක් කියලා නෙමෙයි මේක. මෙහෙම නෙමෙයි. ඇමරිකාවේ ඕනම කෙනෙක්ට ඕනම තැනකට යන්න පුළුවන් මේ විදිහට අවස්ථාවක් තියෙනවා. දැන් මම ගැන කතා කරද්දී මම ඔය විදිහට ඩ්‍රයිවිං රස්තාවල් කීපයක් කරගෙන ඉඳද්දී මගේ යාළුවෙක් මාව මෙහි මේ ට්‍රැෆික් පොලිසියට එකතු වෙන්න මෙහෙම පුළුවන් කියලා කිව්වා මේ ග්‍රීන් කාඩ් එක ඇතුව. මොකද මෙහි පොලිසියට යන්න මෙහි සිටිසන්ෂිප් එක තියෙන්න ඕනේ. පුරවැසියෙක් වෙන්න ඕනේ පොලිසියට. ඒ වුණාට අර පොලිසිය තියෙන ශාඛාවක් වෙන ට්‍රැෆික් පොලිසිය ලංකාවේ එහෙම නැහැනේ. මෙහි තියෙන ට්‍රැෆික් පොලිසිය සිවිලියන්ස් තමයි මේ ට්‍රැෆික් පොලිසිය වැඩ කරන්නේ. අලුත් අත්දැකීම මොකද්ද ඔබ කිව්වේ පොලිසිය ශාඛාවක් කියන්නේ ට්‍රැෆික් පොලිසිය සහ සිවිලියන්ස්ලා වැඩ කරනවා. මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න තව ටිකක් ලංකාවේ පොලිසියත් එක්ක සමගාමීව ගත්තාම මේක වෙනස් වෙන්නේ කොහොමද? ඔව් ලංකාවේ පාරේ එතකොට ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන එක. එතකොට මේ වාහන වලට දඩකොල ලියන එක වගේ දේවල් කරන්නේ මේ පොලිසියනේ. ගොඩක් වෙලාවට මෙහි එක කොටසක් තියෙනවා. ඒ කියන්නේ පොලිසියේ පල්හැම තලයේ වගේ තියෙන්නේ ට්‍රැෆික්. ඒ කියන්නේ සිවිලියන්ස් වැඩ කරන යුනිට් එකක් සම්පූර්ණයෙන් තියෙනවා. ඒකට පොලිස් ඔෆිසර්ස්ලා ඊට උඩින් ඉන්නේ ඒගොල්ලෝ ඔෆිසර්ස් ලෙවල් එකේ. ලංකාවේ වගේ කිව්වොත් මට හරි අමාරුයි ලංකාවත් එක්ක සංසන්දනය කරන්න. එතකොට ලංකාවේ ට්‍රැෆික් රාලහාමි කෙනෙක්ට තියෙන අර බලපුලුවන්කාරකම ඇමරිකාවේ ට්‍රැෆික් රාලහාමිලට තියෙනවා. මම දන්නේ නැහැ බලපුලුවන්කාරකම ඒක නම් මේ මං හිතන්නේ මෙහි සිවිලියන්ස්ලා කියලා නෑ එකම වගේම තමයි යුනිෆෝම් එක අඳින්නේ මේ වගේ තියෙන මේ පැච් එකට උඩින් තියෙනවා ට්‍රැෆික් කියලා මේ කොටසක් ගහලා තියෙන එකෙන් තමයි අඳුර ගන්න පුළුවන් වෙන්නේ යා මේ සිවිලියන් කෙනෙක් නැද්ද කියලා. ට්‍රැෆික් රාලහාමි කෙනෙක් විදිහට තමයි ඒ කියන්නේ ඔබ පොලිස් දෙපාර්තමේන්තුවට කලින්ම සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධනේ කොහොමද සාජන් මහත්තයා? මෙහි තියෙනවා මේ විභාග ලංකාවේ තියෙන්නේ මේ සිවිල් එක්සෑම්ස් තියෙන්නේ. ඒ වගේ මෙහෙත් තියෙනවා විභාග ගණනාවක්. ඒක තමයි මේ ට්‍රැෆික් පොලිසියට, එතකොට සාමාන්‍ය පොලිසියට, ගිනි නිවන හමුදාවට, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට මම කියන්න ගියත් එහෙම ගොඩාක් ඒවා තියෙනවා. ඒ ඔක්කොටම මේ විභාගේ මුහුණ දීලා පාස් වෙන අයව ඉන්ටර්වියු කරලා තමයි ගන්නෙ. ඒ කියන්නේ ඕනෑම රටක ඕනෑම පුරවැසියෙක්ට හැකියාව තියෙනවද මේ විභාග වලට මුහුණ දීලා මේ තනතුරු වලට යන්න? මම තමයි හොඳ උදාහරණයක් වඩ තියෙන. මේ අවස්ථාවේදී. ඔව්. ඇත්ත. කියන්නේ මෙහි විශේෂයෙන්ම නිව්යෝක් නගරේ ලොකුම ඩයිවර්සිටි එකක් තියෙන්නේ මෙහි. දැන් මටත් ඔබතුමාලට කතා කරන්න අවස්ථාව හම්බුනේ මොකද මම නියෝජනය කරන රටේ වැඩිපුර මිනිස්සු ප්‍රමාණයක් මේ දෙපාර්තමේන්තුවේ නැති හින්දා. ඒගොල්ලෝ නිතරම ලෝකෙට පෙන්වන්නත් උත්සාහ කරනවා. ඒගොල්ලන්ගේ කිසිම මේ වර්ග ભેදයක් නැහැ කියන එක. දැන් ට්‍රැෆික් පොලිසිය හිටියා. ට්‍රැෆික් පොලිසියෙන් පස්සේ කොහොමද ඔතනට එන්නේ? ට්‍රැෆික් පොලිසියෙන් පස්සේ මම නෑ අපි පොඩ්ඩක් කතා කරමු ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක් විදිහට ඔබ සිදු කරපු කාර්යභාරය ගැන ඊට කලින්. ට්‍රැෆික් පොලිසියේ මම ගොඩක් වෙලාවට මම මැන්හටන් නගරේ මැද කොටසේ මේ කියන්නේ මිඩ් ටවුන් මැන්හටන් ටිකට් ලේප් එක තමයි මම කරේ. කියන්නේ මේ නීති විරෝධීව පාක් කරලා තියෙන වාහන වලට මම ඉතින් ටිකට් ලියුවා. ඒක තමයි පළවෙනි රස්තාව. ඉතින් දඩකොල හරි. ඉතින් එච්චරම මේ ප්‍රසන්න රස්සාවක් නෙමෙයි ඉතින්. කවුරුත් කැමති නෑ දඩ කන්න ඉතින්.
කවුද කැමති ටිකට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකින්ද ගොඩාක් වෙලාවට එහාලා හැප්පීම් වලට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වුණාට ඒවට මුණ දීලා නීතිගරුකව රස්සාව කරන එක තමයි ඒ අර පොලිස් ඇකඩමි එකේ අධ්‍යාපනයෙන් අපිට ඇත්තටම හම්බ වෙන්නේ සිවිලියන් කෙනෙක් විදියට. ට්‍රැෆික් පොලිසියේ ඉන්න අතරේ මම කරා ප්‍රොමෝෂනල් එක්සෑම් එකක් තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවට යන්න පුළුවන්. ඒ කාලේ වෙනකොට මට මගේ පුරවැසිභාවය හම්බෙලා තිබුණා. එතකොට ඒ වෙනකොට ඔබ ඇමරිකාවට ඇවිල්ලා අවුරුදු කීයක් වෙනවද? අවුරුදු 7ක් විතර වගේ. 2015 තමයි මම පොලිස් ඇකඩමියට පොලිස් ඔෆිසර් කෙනෙක් විදියට ජොයින් වුණේ. ඇමරිකාවට පය තියලා අවුරුදු 8ක් වැනි කෙටි කාලයක් තුළ ඔබ ඇමරිකානු සමාජයේ ගෞරවයට පාත්‍ර වෙන පුරවැසියෙක් බවට පරිවර්තනය වුණා. මම ඒකට එච්චරම කැමති නෑ. ඒ යෙදුමට ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ කිව්වට. සාජන් රූපසිංහ මම එහෙම කියන්නේ අපේ සමාජයේ යම්කිසි හැඟීමක් තියෙනවා ඕනෑම මව් රටකින් පිට රටකට පා තබන පුරවැසියෙක් දෙවෙනි පන්තියේ පුරවැසියෙක් විදිහට තමයි එහෙ ජීවත් වෙන්නේ කියලා. ඒක තමයි ඇත්ත යථාර්ථය. ඔබට හිතනවාද එහෙම? ඔබ දැන් ඇමරිකාවේ ජීවත් වෙන ඇමරිකානු පුරවැසියෙක් විදිහට පමණක් නොවේ ඇමරිකානු රජයේ නිලධාරියෙක් විදිහට ඔබ කටයුතු කරා. ඔබට හිතනවාද ඔබ දෙවෙනි පන්ති පුරවැසියෙක් කියලා? ඇත්තටම මේ මම ඉන්න නගරේ ඉඳි කොහොමත්ම හිතෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම මේ නිව්යෝක් නගරය මික්ස් වෙලා තියෙන්නේ ලෝකෙ පුරාම තියෙන හැම ජන කොටසකින් ඉන්නේ. කොහමද පොලිස් ඇකඩමියකට ගිහිල්ලා සාජන් තුරේට ඔබ උසස් වෙන්නේ? ට්‍රැෆික් පොලිස් කාලාම් කෙනෙක් විදිහට හිටියේ? 2005 මම ජොයින් වෙනවා පොලිස් ඇකඩමියට ජුලයි 8 වෙනිදා. එතනින් පස්සේ තමයි මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්නේ. මොකද ඒ කාලෙ වෙද්දි මගේ ඉංග්‍රීසි භාෂාව එතරම් හොඳට තිබුණේ නැහැ. ෆ්ලුවන්ට් නැහැ. ඒකින්ද ටිකක් ප්‍රශ්න වෙනවා මට කට්ටියත් එක්ක කතා කරද්දි කමියුනිකේට් කරද්දි. ඉතින් ඔතනදී මට පොඩි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. නිතරම මොකද අනිත් අයලා නිතරම මම ස්ලෝ. මොකද මම නිතරම මගේ මව් භාෂාවෙන් තේරුම් අරගෙන මම ට්‍රාන්ස්ලේට් කරලා තමයි උත්තර දෙන්න try කරන්නේ. ඒකින්ද පොලිස් ඇකඩමියකින් පාස් වෙන්නේ ටිකක් අමාරුවෙන් පාස් වෙන්නේ. කොහොමද පාස් වෙලා මම යනවා 37 වෙනි පොලිසියට මැන්හටන් වල තියෙන. ඒක තමයි මේ ඔයගොල්ලෝ අහලා ඇති නගරය හාලම් කියලා. ඔව්. හාලම් වල තියෙන පොලිසියට තමයි මම යන්නේ. ඒ කියන්නේ මේ සෑහෙන ක්‍රයිම්ස් වලින් වැඩි සිටි එකක් පොලිස් බල ප්‍රදේශයක්. ඒ අතරින් තමයි ඇත්තටම පොලිස් කාර්යයක් වෙන්නේ ඉගෙන ගන්න ජීවිතේ හැද ගැහෙන්නේ ඔක්කොම 37 වෙනි පොලිස් ස්ථානයෙන් පස්සේ තමයි. එතනදී තමයි මේ පොලිස් ඇකඩමියේ තමයි මම මගේ වර්තමාන බිරිඳ හම්බ වෙන්නේ. කියන්නේ වර්තමාන බිරිඳ පොලිස් ඇකඩමියේදී හමු වෙනවා කියන එකේම අර්ථය අයත් පොලිස් නිලධාරියෙක් කියන එක. අයත් පොලිස් නිලධාරියෙක් විතරක් නෙමෙයි මේ එයත් දැන් සාජන් කෙනෙක් 83 වෙනි පොලිස් ස්ථානයේ. සාජන් රූපසිංහ පොලිස් ඇකඩමියේදී අය හමු වෙනවා. මොකක්ද ඇගේ නම? එයාගේ නම ස්ටෙෆනි. ස්ටෙෆනි ෆස්ට් ලාස්ට් නේම් එක වෙන්නේ මල්කවස්කි. කියන්නේ එයාගේ තාත්තා පෝලිෂ්, එතකොට අම්මා ෆ්‍රෙන්ච්. පොලිස් ඇකඩමියකේදී රූපසිංහට ස්ටෙෆනි හමු වෙනකොට ඔබගේ කලින් විවාහය, ඒ කියන්නේ ඔබ සමග ඇමරිකාවට ආපු ඔබේ දරුවන්ගේ මව සමග ඔබ ජීවත් වුණාද? ඒක ඉතාම හොඳින් එතකොට ගෙවිගෙන ගිය සම්බන්ධයක්ද? ඔව් මගේ බිරිඳගේ තිබුණු මේ සම්බන්ධයේ කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ වර්තමාන බිරිඳ හම්බ වුණාට අපි අතරේ කිසිම මේ ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නැහැ. දන්නඳුන යාළුවෝ බවට පත් වුණා විතරයි. එතකොට දැන් අර මිතුරිය බිරිඳ උනේ කොහමද? 2019 වගේ අපි දෙන්නාගේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා. ඉතින් මොකද අර කාලෙත් එක්ක ගලාගෙන යනකොට මගේ බිරිඳගේ තිබුණු සම්බන්ධතාවය ටික ඈත් වුණා. මොකද ළමයි අතරමැදට ආවා, රස්සාව අතරමැදට ආවා. අපි දෙන්නාගේ අතරේ සම්බන්ධතාවය ටික ලිහිල් වෙලා ගියා. එතකොට ඇත්තම කිව්වොත් එහෙම මම ඕන කෙනෙක්ට කියන්නේ Tamanට ළමයෙක් හම්බුනාම විතරම ළමයා අපේට කරගෙන යනවට වඩා විතරම කල්පනා කරනවා තමන්ගේ හස්බන්ඩ්ට නැත්නම් වයිෆ්ට අංක 1 දෙන්න. ළමයි අවුරුදු කීපයක් ගත වෙලා අවුරුදු 20ක් ඉඳි ඔයගොල්ලොත් එක්ක ඊට පස්සේ ආපහු ඒගොල්ලෝගේ ජීවිත හොයාගෙන යනවා. එතකොට ආපහු හැරලා බලද්දි තමන්ගේ අර සම්බන්ධය තිබ්බ හස්බන්ඩ් එක්ක හරි වයිෆ් එක්ක හරි තිබ්බ සම්බන්ධය ගොඩක් දුරට කැඩිලා බිඳිලා ඉවරයි. එතකොට ඊට පස්සේ තියෙන නිකන් අර මේ ඔහේ ඔයා මෙයා කියා ගන්න තත්ත්වය මේ සම්බන්ධතාවයක් විතර. ඒ වගේ දෙයක් තමයි අතන මට මේ මන් දකින විදියට. සාජන් රූපසිංහ ඔය අඩුපාඩුව සිදු වුණේ බිරිඳගේ පාර්ශවයෙන්ද ඔබේ පාර්ශවයෙන්? දරුවෝ අතරමැදට එනකොට නෑ ඇත්තම කිව්වොත් මේක දෙපැත්තෙන්. මේක එක පැත්තකට කියන්න බෑ. ඒ වුණාට මේ මම ඒ කොටසේ වැරද්ද බාර ගන්න කැමතියි. මොකද මම තමයි දැන්ට මේ කසාද බැඳලා ඉන්නේ. එයා කසාද බැඳලා එයා ළමයිත් එක්ක ඉන්නවා. දැන් ඊට පස්සේ අපි යමු. දැන් ස්ටෙෆ්නි කොහොමද බිරිඳ වෙන්නේ? 2022 වෙද්දී මගේ
බිරිඳගේ තිබ්බ ප්‍රශ්න නිසා මම ගෙදරින් අයින් වෙලා වෙනම ජීවත් වෙනකොට එතකොට ස්ටෙෆනි ඉක්ටුවෙම හිටිය යාළුවෙක්. ඉතින් දන්නේ නැද්ද? මේ දුක බෙදා ගන්න ගිහිල්ලා තමයි අන්තිමට මේක ප්‍රේම සම්බන්ධතාවයකට පත් උනේ. දුක බෙදා ගන්න ගිහින් අන්තිමට සැප ලැබුණා. හරි. රාජා රූපසිංහ පළමු විවාහයෙන් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මම දැක්කා මට ඡායාරූපය වල තිබ්බා බොහොම ආදරණීය දරුවෝ 3 දෙනෙක් තාමත් තාත්තත් එක්ක ඉන්නවා. දරුවෝ ඉන්නා වගේම අම්මත් තාමත් ඔබත් සමග කතා බහ කරලා ඔබ හමු වෙනවද? අය ඔබ සමග ඔබ සමග කතා බහ කරනවද දරුවෝ විදියටම? ඔව් අනිවාර්යෙන්ම. ඒක තමයි මම හරිම කැමති දේ මේ රටේ තියෙන විකාසාද වුණා කියලා මේ ළමයින්වත් ඒ පවුලවත් එහෙම අතාරින්නේ නැහැ. ඒක නිසා මේ අපි දෙන්න නිතරම කතා බහ කරනවා විශේෂයෙන්ම ළමයි ගැන. ඒ වගේම මේ මගේ පඩියෙන් සැලකිය යුතු කොටසක් මම ළමයි වෙනුවෙන් වැය කරනවා. ඒක නීතියෙන්ම මේ විකාසාදේම තියෙන කොටසක් ඒක. කැමතිද ඔබගේ බිරිඳගේ නම ඔබේ දරුවන්ගේ නම් අපිට කියන්න? මගේ බිරිඳ තමයි ගායත්‍රී අමරසූරිය ලොකු පුතා. පළවෙනි පුතා එයාගේ නම රයන් නෙක්මුතු රූපසිංහ. ඒකවල දෙවෙනි පුතා අවුරුදු 2කට පස්සේ හම්බ වෙනවා. එයාගේ නම ෂෝන් තරුණතු රූපසිංහ. පස්සේ අවුරුදු 4කට පස්සේ තමයි අපිට දුව හම්බ වෙන්නේ. එයාගේ නම රියානා මෙත්සන්දි රූපසිංහ. ඉතින් එයා තමයි මගේ පණ. මේ වෙනකොට ඒ ලොකු පුතාට වයස කීයද? වයස අවුරුදු 18ක් සම්පූර්ණයි. එයා දැන් කැම්පස් එකේ පළවෙනි අවුරුද්ද ඉන්නේ. මේ කෙනා high school second year එක. දුව තාම middle school. මම හිතන්නේ සාජන් රූපසිංහ පාසල් කාලේ විවාහය ඔබේ ප්‍රථම ප්‍රේමය ඔබ ප්‍රථම ප්‍රේමය ජයග්‍රහණය කරව ප්‍රේමවන්තයෙක්. ඔබට ඒ හැඟීමක් තියෙනවා ඒක අතාර ගන්න බැරි වෙන්නේ. නෑ මම අත්ම කිව්වොත් එහෙම මම තවමත් මේ මගේ පරණ බිරිඳට ආදරේ. මගේ ළමයින්ට ඒ පවුලට ඒක තමයි මගේ මේ මූලික අදිතාවම. එයා නැත්තම් මම මෙතනත් නෑ. මම නැත්තම් එයා ඉන්න තැනත් නෑ. කොටිම කිව්වොත් එහෙම මේ අපි දෙන්නට දෙන්න උදව් කරගත්තා අද මෙතෙන්ට එන්න. ඔව් දැන් දෙවෙනි බිරිඳට දරුවෝ දෙන්නෙක් ඉන්නවා අපිට දාන්න. ඔව්. මගේ දෙවනි බිරිඳට හම්බුණා පුතෙක් 2022 ජනවාරි 18. එයාගේ නම ඩෙක්ලන් රූපසිංහ. ওই කාලෙදිම තමයි එයා ළමයා හම්බ වෙලා පුතා හම්බ වෙලා ගෙදර ඉන්න කාලෙම තමයි මේ සාජන් එක්සෑම් එක කැසට් කරේ වගේ. එයාම නිකුත් කරන අවුරුදු 3න් 3ට 4න් 4ට අවශ්‍යතාවය අනුව දෙපාර්තමේන්තුවේ. එතකොට තමයි යා ඒ වෙනුවෙන් ස්ටඩි කරන්න පටන් අරගෙන මාවත් පෙළඹුවේ මේ කරන්න. 2023 ජූලි 28 තමයි මම මේ සාජන් කෙනෙක් විදිහට ප්‍රොමෝට් වෙන්නේ. What's happening? Go watch it up. Good job, Stephanie. ඔව් දැන් සාජන් රූපසිංහ ඔබ නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ සාජන්වරයෙක්. ඔබට ওই විදියට යන්න පුළුවන් උපරිම දුර කොච්චරද? නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ තියෙනවා ප්‍රධානම ප්‍රොමෝෂන් එක්සෑම් 3ක් තියෙනවා. ඒ තුන තමයි පළවෙනි එක සාජන් එක්සෑම් එක, දෙවෙනි එක ලුතනන්ට් එක්සෑම් එක, තුන්වෙනි එක කපිතාන් එහෙම නැත්නම් කැප්ටන් එක්සෑම් එක. ඔය තුනම මේ අර මං කියෝ වගේ ඉස්සෙල්ලා කියෝ වගේ මේ විභාගයක් කරලා පාස් වුණොත් පාස් වෙන්න පුළුවන්. ඒකට කිසිම සම්බන්ධයක් නැහැ දෙපාර්තමේන්තුවේ දැන හැඳුනුම්කම්වත් හැකියාවත් එහෙම ප්‍රශ්නයක් නැහැ. හැකියාව බලපානවා රස්සාව ඉදිරියට කරගෙන යන්න. උනාට විභාගයේ සමත් වුණොත් ඔබ උසස් වීම හම්බ වෙනවා. ඒ කියන්නේ කපිතාන් දක්වා යෑමේ බලාපොරොත්තුවක් තියෙනවද සාජන්? බලමු නේද? අදම වශයෙන් මම මේ ඊළඟ එක්සෑම් එක නම් මම බලාපොරොත්තු වෙනවා කරන්න. ලුතනන්ට් එක්සෑම් එක. ලුතනන්ට් එක්සෑම් එකෙන් පස්සේ බලනවා මොකද වෙන්නේ කියලා. මොකද ලුතනන්ට් කෙනෙක් විදිහට ලොකු වර්කින් ගොඩක් තියෙනවා. දැන් සාජන් කෙනෙක් විදිහට සෑහෙන වගකීම තියෙන ලුතනන්ට් කෙනෙක් කියන්නේ ඒ වගේ තුන් ගුණයක් විතර. එතකොට මගේ පවුලේ වැඩ කටයුතු එක්ක එතකොට ළමයින්ගේ මට දැන් ඉතින් පවුල් දෙකක් තියෙනවා. ඒ ඔක්කොම බලා කියාගෙන කරනකොට මම රස්සාවේ මුලට යන්න උඩට යන්න. ඒ කියන්නේ මගේ ජීවිතේ වැඩි කාලයක් රස්සාව වෙනුවෙන් ගත කරන්න වෙනවා. ඒකින්ද
හින්දා මම කැමති නෑ වැඩිපුර උසස් වීම් වලට ගිහිල්ලා මගේ පෞද්ගලික ජීවිතේ නාස්ති කරගන්න. මේකින්ද මම අනිවාර්යයෙන්ම ඊළඟ එක්සෑම් එක ලියන්න බලාපොරොත්තු වෙනවා. කැප්ටන් එක්සෑම් එක මම තීරණය කරා දැනට හෝල්ඩ් එකේ තියන්න. මොකද කැප්ටන් කෙනෙක් වෙනවා කියන්නේ පොලිස් ස්ථානයක් සම්පූර්ණයෙන්ම බාර වෙනවා. ඒකට කියන්න බෑ ජීවිතේ විනාශ වෙනවා. ඔව්. දැන් මොනවද සාජන් මේ වෙනකොට මොනවද ඔබට රජයෙන් ලැබෙන පහසුකම්? මේ වෙනකොට මොනවද ඔබට තියෙන වගකීම්? දැනට මම මගේ පොලිස් ස්ථානයේ මේ කියන්නේ ඒකට කියන්නේ ස්ක්වාඩ් එකක් 12 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් මම අසුරවනවා. එතකොට මම වැඩ කරන හැම දවසකම එතකොට මගේ 12 දෙනෙක් සහ මගේ සහෝදර අනිත් සාජන්ගේ 12 දෙනා ඒ 24 දෙනාම එක දිනක මම මේ ෆීල්ඩ් එකේ වැඩ කරනවා නම් ඒගොල්ලන්ම අසුරවනවා. එහෙම නැත්නම් මම පොලිස් ස්ථානයේ ඇතුලේ වැඩ කරනවා නම් ඩියුටි එක වෙන වෙනම වෙන් කරලා තියෙන්නේ. එතකොට ඒ 24 දෙනාගේම සමහරවිට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඒ කොටස මම එදාට මම ඒකේ වගකීම ගන්නවා. ඒ කියන්නේ පොලිස් ස්ටේෂන් එක ඇතුලේ වැඩ කරනවා නම් එතකොට රැගෙන එන සිරකරුවන්ගේ දක්වා එතකොට ඒගොල්ලන්ගේ බඩු බාහිර ආදී අපිට ප්‍රොපර්ටිස් එහෙම නැත්නම් පොලිස් ස්ටේෂන් එකේ තියෙන අපිට පොලිස් ස්ටේෂන් ඇතුලේ ඇති වෙන සිදුවීම් හැම දෙයකම මම කියන්නේ පොලිස් ස්ටේෂන් ඇතුලේ ඉන්න සාජන්. එදාට කියන්නේ කමාන්ඩින් ඔෆිසර් පොලිස් ස්ටේෂන් එකේ කමාන්ඩ් වුණාට අර පොලිස් ස්ටේෂන් එකේ ඇතුලේ වැඩ කරන සාජන් තමයි හැම දෙයකම වග කියන්න ඕනේ. වගකීම්නේ මොනවද ඔබට ඒ වෙනුවෙන් ඇමරිකානු රජයෙන් සපයලා තියෙන පහසුකම්? මොනවද වරප්‍රසාද ඔබට තියෙන්නේ? මේ සාජන් රස්සාව විතරක් නෙමෙයි මේ පොලිසිය රස්සාවට ජොයින් වෙද්දිම හම්බ වෙන පහසුකම් තමයි අපි හැමෝටම තියෙන ගොඩක් වෙලාවට. හොඳ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. අපිට ඒක හරහා තමයි මම මගේ ළමයි හැමදෙනාම වෛද්‍ය පහසුකම් තව දේවල් තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු වලට ළමයින්ගේම උදව් කරන තව වෙන වැඩමුළු තියෙනවා ප්‍රෝග්‍රෑම්ස්. ඔයාලට මේ වෛද්‍ය පහසුකම් තමයි වැඩිපුරම මෙහි ලොකුවටම හම්බ වෙන්නේ. ඒක හරිම වැදගත්. ඒක තමයි ලොකුම දේ මම දකින්නේ. සාමාන්‍යයෙන් සාජන් රූපසිංහ සිංහල භාෂාවේ කියමනක් තියෙනවා ගෑනුන්ගෙන් වයස අහන්න එපා පිරිමින්ගෙන් පඩි අහන්න එපා කියලා. නමුත් දැනගන්න අහන්නේ ලාංකිකයන්ට සාමාන්‍ය අවබෝධයක් ගන්න. පොලිස් නිලධාරියෙක් විදිහට ඔබට සාමාන්‍යයෙන් කොයිතරම් අවරේජ් එකක් අපිට කියන්න කොයිතරම් පාඩිය මාසික වේතනයක් ඔබට උපයන්න හැකියාව තියෙනවද? කොහොමද කියන්නේ? ලංකාවේ මම දන්නේ නැහැ කොහොමද අර මේ ටැක්ස් තත්ත්වය. මෙහි නම් අපි හම්බ කරන පඩියෙන් 20ක් 30ක් විතර ටැක්ස් වලට අයින් වෙනවා. මම ටැක්ස් වලට එනවා. ටැක්ස් නැතුව මාසිකව කීයක් විතර උපයන්න හැකියාව තියෙනවද ඔබට? ටැක්ස් නැතුව මාසෙකට $14000ක් 5000ක් විතර වගේ තමයි අතර හම්බෙන්නේ. $5000න් සාජන් රූපසිංහ ආණ්ඩුවට කොච්චර බදු ගෙවනවද? ඩොලර් කීයක් ගෙවනවද? ඒකෙන් $1500 2000ක් විතර වගේ. එතකොට ඔබට හිතෙන්නේ නැද්ද මේක හරි අපරාධයක් මේ මම හොයාගත්ත 5000න් 2000ක් ආණ්ඩුවට දෙන්නේ ඇයි කියලා වගේ හිතෙන්නේ නැද්ද? මෙහෙමනේ. දැන් මගේ අම්මයි තාත්තයි මං මේ රට ගෙනාගත්තා. දැන් මමත් එක්ක ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට හම්බ වෙනවා ඉන්ෂුරන්ස්. ඒ කියන්නේ ඒගොල්ලන්ට හම්බ වෙන ඒ වයිසයි ඒගොල්ලන්ට ස්පිතාල වලට යන බේත් හේත් හැම දෙයකම. ඒ වගේම ඒ අයට හම්බ වෙනවා තව ලංකාවේ කියන්නේ මේ මුද්දර කොලේ වගේ. අන්න ඒ වගේ මෙහි තියෙන වෙනම දෙයක් තියෙනවා මේ ඒගොල්ලන්ට කැම්බියම ගන්න පුළුවන් ඉෂුවල් තියෙන කාඩ් එකක්. ඔව් ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් සාජන් මහත්තයා ඒ කියන්නේ වැඩිහිටි ආධාර වගේ දේවල්. ඒ කියන්නේ සුබ සාධනයට යම්කිසි දෙයක් ආණ්ඩුවෙන් දරන්නේ මේ බදු මුදල් වල. අන්න හරි. ඒ වගේ දේවල්. එතකොට ඒ වගේම මේ පිටමු හදිස්සියේ ඇති වෙන ව්‍යසන. දැන් මේ ළඟදී ආපු කොරෝනා වලට වගේ මේ ඒ වගේ හැම දෙයකම සල්ලි වියදම් කරන රජයට සල්ලි හම්බ වෙන්නේ වැඩ කරන ජනතාවෙන් හම්බ වෙන මේ ටැක්ස් එකෙන් තමයි. ඉතින් ඒකින්ද මට එහෙම වැරදි කෙනෙක් වෙන්න බෑ මේ ඒක කියලා. මොකද මගේ දෙමව්පියන්ම ඒකෙන් ආදාර උපකාර හම්බ වෙනවා මට පේන වැස්ට එකට. ඒ ගැන මම දුක් වෙන්නේ නෑ. ලංකාවෙන් එන හුඟා හැම මිනිස්සයම ওই විදිහට උපයන මුදලෙන් ওই වගේ විශාල මුදලක් අනිත් පැත්තට ආණ්ඩුවට ගෙවන්න ඕනේ. ඒක ගෙවනවා. ඒක සතුටෙන් ගෙවන්න ඕනි මම දකින විදිහට. මොකද මේ රටම තමයි අපිට ඒ අවස්ථාව ලබා දීලා තියෙන්නේ සල්ලි හම්බ කරන්න. පළවෙනියෙන්ම හම්බ ගන්න සල්ලි අතර දීලා තමයි සල්ලි ගන්න කොටසක්. ඒත් මේ අවස්ථාව නැති වුණා නම් අපිට කම්ප්ලේන්ට් කරන්නවත් අවස්ථාවක් නැහැ නේද? සාජන් රූපසිංහ ඔබ ශ්‍රී ලාංකිකයෙක්. මේ ශ්‍රී ලංකාවේ සමාජය වේ වෙනකොට විශාල ප්‍රශ්නයක හින්දා මේ ලංකාවේ මේ අවුරුදු ඉඳලා බදු වැඩි කරලා තියෙන ආණ්ඩුව. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා මේ බදු නොගෙව ඉන්න ඇයි මෙච්චර බදු අය කරන්නේ ආණ්ඩුවක් කියලා මේ ප්‍රශ්න කිරීම කරනවා.
මම කැමතියි ශ්‍රී ලාංකිකයෙක් විදියට ඇමරිකාවේ පුරවැසිභාවය ලැබුව ඇමරිකාවේ රජයත් සමග රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙක් විදියට මේ සම්බන්ධයෙන් ඔබ දරන මතය මොකක්ද? ඒක ඇත්තටම හරි දරුණු ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ. මොකද ලංකාවේ දැන් අර මම කිව්වා වගේ මේ රටේ සල්ලි දීලා තමයි සල්ලි ගන්න. ලංකාවේ සල්ලි හම්බ වෙනවද සල්ලි ආපහු ගන්න? අන්න එතන තමයි ප්‍රශ්නේ. එන්න සල්ලි හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන කෙනෙක් මම හිතන්නේ සන්තෝෂයෙන් ඒගොල්ලන්ගේ මේ කොටස කරන්න ඕන කියලා තමයි මම හිතන්නේ. ගෙවන්න ඕනේ කියලා. හොඳයි. අපි යමු. පොලිස් නිලධාරියෙක් විදියට රාජකාරිය ආරම්භ කරාට පස්සේ ඇමරිකාව කියන්නේ ලංකාව වගේ මේ පිහි අරගෙන කඩුව අරගෙන විතරක් ගල් කටස් අරගෙන එන සමාජයක් නෙමෙයිනේ. නිකම් කරේම ගිනි අවිත් එක්ක තමයි සාමාන්‍ය ජනතාවත් ගැවසෙන්නේ. පොලිස් නිලධාරියෙක් විදියට රාජකාරී කරනකොට ඔබගේ ජීවිතයට යම් යම් අවදානම් තත්ත්වයන් නැතුව අවස්ථාවක් තියෙනවද? එවැනි අවස්ථාවක් මතකයේ රැඳිච්ච අවස්ථාව මොකක්ද? මම 32 වෙනි පොලිස් ස්ථානයේ වැඩ කරන කාලේ ওই වගේ සිද්ධි කීපයකට මුහුණ දීලා තියෙනවා. ගිනිඅවි සම්බන්ධ මිනිස්සු ගණනාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් ඔය විශේෂම දෙයක් මට ඔළුවේ නිතරම මතකයේ තියෙන දෙයක් තමයි මමත් එක්ක වැඩ කරපු තව ඔෆිසර් කෙනෙක්ට එක අවස්ථාවකදී අපි මේ වගේ හදිස්සියේ කෝල් එකකට රෙස්පොන්ඩ් කරද්දී එයාට වෙඩි වැදුණා එයාගේ පපුවට. කතාව මම කියන්නම් මොහොතකින්. ඉතින් කොහොම හරි අර ඇඳගෙන ඉන්න අර වෙඩි වදින වෙස්ට් එක හින්දා එයාගේ ජීවිතේ බේරුණා. ඒක තමයි මගේ ලොකුම මතකය. ඕක ඇත්තම උනේ දවසක අපිට කෝල් එකක් ආවා මෙහෙම මං සිහි විකල් වෙච්ච මිනිස්සෙක් නිරුවතින් බිල්ඩිමක් ඇතුලේ එහෙට මෙහෙට යමින් මිනිසුන්ගේ දොරවල් වලට ගහා කරදර කරනවා කියලා තමයි කෝල් එක ආවේ. ඒතෙන්ට ගියාම ඒ මිනිස්සයා තුවක්කුවක් අරගෙන මගේ යාළුවට වෙඩි තිබ්බා. ඒ වෙලාවේදී ප්‍රහාර වලින් අර මිනිස්සයා අන්තිමට ජීවිතක්ෂයට පත් වුණා. ඒ වුණාට මගේ යාළු ඔෆිසර්වත් මේ ජීවිතක්ෂයට පත් වෙලා තිබ්බා. ඒ අර ටෙස්ට් එක තිබ්බේ නැත්තම්. ඒ වෙලාවේදී ඇත්තටම මම වුණත් හිටියේ බොහොම ළඟින් හිටියේ. ඉතින් ඒ අත්දැකීම ඒක වචන වලින් කියන්න හරි අමාරුයි. ඉතින් මම ඇත්තටම හිතුවේ මේ මගේ යාළුවට වෙඩි වැදුනා. එයාට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මම ඇත්තට ඒ වෙලාවේ බොරු වුණේ. අද රූපසිංහ දැන් ඇමරිකානු සමාජයේ ඇමරිකානුවෙක් අත්අඩංගුවට ගන්න යන අවස්ථාවේදී ඔබ ඇමරිකානු පුරවැසිභාවය ලැබුවට ඔබේ සම්බන්ධයේ ශ්‍රී ලාංකික. ඔබ විදේශිකයෙක්. එවැනි අවස්ථාවලදී ඇමරිකානු සම්භවයක් තියෙන පුද්ගලයන්ගෙන් ඔබට මදි පුංචිකම් වෙන්නේ නැද්ද? ඔබ ඒ කියන්නේ ඔබ කවුද අපිව ඇරස් කරන්න වගේ ඒ වගේ මට්ටමට එහෙම එන්නේ නැද්ද? අපි ඔක්කොම මිනිස්සුනේ. එහෙම නොකියන තැන් නැත්තේ නෑ. ඉතින් ඒකින්ද මේ සමහර මිනිස්සු ඉතින් කියනවා කියනවා මේ මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? මොකද මේ මාව ඇරස් කරන්න මම මෙච්චර කල් මේ රටේ ඉන්නවා. මේ වගේ අවස්ථාවකදී කියන්න තියෙන්නේ මම ගොඩක් කරලා කියන්නේ ඉතින් ඔබ කොච්චර කාලයක් මේ රටේ හිටියත් වැඩක් නෑ. ඔබ මේ දැන් කරන ඉන්න තැන මම ඉන්න තැන බලන්න. එතනයි වෙනස කියලා. බොහොම හොඳ පිළිතුරක්. සාජා රූපසිංහ මට අවසාන වශයෙන් අහන්න ඕන මේ ප්‍රශ්නේ. මම දන්නේ මේ ප්‍රශ්නෙට ඔබට පිළිතුරු දෙන්න හැකියාව තියෙන කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා පොලිස් නිලධාරීන් කිව්වහම ඕනම සමාජයක පූජනීය තත්ත්වේ නෑ. පොලිස් නිලධාරී සම්බන්ධයෙන් සමාජයේ තියෙන ආකල්පය හරි පරිණාත්මකයි. ශ්‍රී ලංකාවේ පොලිසිය සම්බන්ධයෙන් බහුතර පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම හින්දා ඒ දෙපාර්තමේන්තුව අපකීර්තියටපත් වෙලා තියෙනවා. කොහොමද තත්ත්වය ඇමරිකානු පොලිසිය? සමාජයේ පිළිගැනීම කොයි විදිහද ඇමරිකානු පොලිසියට? කොටින්ම කවුරුත් කැමති නෑනේ මේ අත්අඩංගුවටපත් වෙන්න. ඒකෙන්ද ඕන කෙනෙක් කැමති පොලිසිය වැරදි කියලා කියන්න. ඒ වුණාට මම දකින විදිහට ඒ පොලිසියට තියෙන ගෞරවය මේ රටේ තියෙනවා. බොහොම අඩු ප්‍රමාණයකින් තමයි මිනිස්සු කතා වෙනවා. එතකොට රැලි කරනවා. ඒ වුණාට පොලිසියට තියෙන බලය ඒ වගේම පොලිසියට ගරු කරනවා. ඒ පිළිට පුම්බන්න හදන තරමට ප්‍රශ්නයක් නැහැ. මේ පොලිසියයි සාමාන්‍ය ජනතාව අතර විශේෂයෙන්ම අපේ දෙපාර්තමේන්තුව. මේ ලෝ එන්ෆෝස්මන්ට් එක ලොකුම. එතකොට මේකේ යුනිෆෝම් ඇඳලා ඉන්න පොලිසිය විතරක් ඉන්නවා 34000ක්. එතකොට මුළු දෙපාර්තමේන්තුවේම සේවකයෝ ලක්ෂයකට දෙකකට වඩා වැඩි. රාජා රූපසිංහ මට අවසාන වශයෙන් කියන්න. දැන් ඔබට තිබ්බ ඔය සම අවස්ථාව ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට
ඕනෑම වෘත්තියක් තුළ උදාහරණයක් විදිහට අපි හිතමු කවුරු හරි ශ්‍රී ලාංකිකයෙක්ට අවශ්‍ය නම් ඇමරිකාවේ වෛද්‍යවරයෙක් වෙන්න. හැබැයි ඌ ලංකාවේ කරේ වෛද්‍ය වෘත්තිය නොවෙන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. ඒක තමයි මෙහි තියෙන විශේෂම මේ මම බොහොම සතුටු වෙන දේ. මෙහි කැම්පස් යන ළමෙක් වුණත් හිතමු ලංකාවේ ඉංජිනේරින් කරපු කෙනෙක් එයා එළියට එන්නේ ඉංජිනේර කෙනෙක් විදිහටනේ. දැන් ඉංජිනේරින් කරද්දී එයාට හිතුනොත් මට ඉංජිනේරින් හරියන්නේ නැහැ මම මේක ෆිනිෂ් කරනනේ ආර්ට් ඩිග්‍රී එකකින් කියලා එයාට පුළුවන් ආර්ට් ඩිග්‍රී එකකින් ෆිනිෂ් කරා. අන්න ඒ වගේ තමයි වෘත්තියක් කරගෙන ගියාට වෘත්තියේ අවුරුදු ගාන කොච්චර කාලයක් මම ගත කළාද ඒක පස්සේ යන්නේ අවශ්‍ය වෙන්නේ උත්සාහය සහ අධිෂ්ඨානය විතරයි. එතකොට මෙහි ඕනම තැනකට යන්න ගොඩගලු මෙහි හදලා තියෙන්නේ. අවස්ථාව තියෙනවා. මම දැකලා තියෙනවා මගේ යාළුවෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ මැදවිය පැනලා අවුරුදු 50 ගණන් 60 ගණන් ඉන්න මිනිස්සු ඉන්නවා. මේ ඒගොල්ලන්ට ජීවිතයේ අවසාන භාගයේ වෙන්න කලින් හරි ඒගොල්ලන්ගේ තිබ්බ හීන තබා කරගන්න ඒගොල්ලෝ තාමත් ඒගොල්ලන්ගේ හීන හඹා යනවා. හොඳයි. රාජ රෝගසිංහ මම හිතන්නේ අදත් ඔබට සුපුරුදු කාර්ය බහුල දවසක්. තව ටිකකින් ඔබ අපි අර හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටි වල දකින රූප රාමු වල දකින විදියට ඔබ ඔබගේ පොලිස් කාර් රථේ නැගිලා අර නිල් පාට රතු පාට ලයිට් දැල්වාගෙන හොරෙක් පසුපස හඹා යාමේ හැකියාව තියෙනවා. ඇත්තටම එහෙමද ලයිෆ් එක එහෙමද ජීවිතේ? එහෙම දේවල් තියෙනවද? තියෙනවා. ඒක මේ හොරෙක් පසුපස හඹා යන්න අවශ්‍ය නැහැ. මෙහි ගොඩක් වෙලාවට අර ලයිට් සයිලන්ස් පාවිච්චි කරන්නේ ආරේ ඉන්න අනිත් අයට දැනුම් දෙන්න මේ මම දැන් රෙස්පොන්ස් කරන්නේ ඉමර්ජන්සි එකකට කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එතකොට ඒගොල්ලෝ පාරෙන් අයින් කරගෙන මේ වාහනේට දෙනවා ඉක්මනට යන්න. එතකොට ඒක හොරෙක් පසුපස යනවා වෙන්න නොවෙන්න පුළුවන්. සමහරලාට මේ ළමයෙක් වෙන්න පුළුවන්. හරි වැටලා ඉන්න. නැත්නම් ජීවිතය අනතුරේ තියෙන වයසක මිනිස්සෙක් වෙන්න පුළුවන්. මේ දේවල් වලට රෙස්පොන්ඩ් කරද්දී ගොඩක් වෙලාවට අපි එහෙම තමයි රෙස්පොන්ඩ් කරන්නේ. හොඳයි. නැවත වරක්. බොහොම ස්තුතියි ඔබට අපේ සමග අපේ ශ්‍රී ලංකීය ජනතාව අපේ අරුණ YouTube අපේ ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් ලෝකෙ දියුණුතම රටේ ඉඳගෙන ඔබ නිර්ලෝභී වුණා ඔබ අත්දැකීම් අපි සමග බෙදා ගන්න. ඔබට මොකක් හරි කියන්න තියෙනවද ඔබේ රටේ ඉන්න මිනිස්සුන්ට ඇමරිකාවට එන්න බලාපොරොත්තු වෙලා ඉන්න තරුණ තරුණියන්ට ඔබට යමක් කියන්න තියෙනවා නම් අවස්ථාවක් කරගන්න. කියන්න එක දෙයක් තියෙනවා. මෙහි ඇවිල්ලා මහන්සිලා වැඩ කරලා විතරක් හරියන්නේ නැහැ. මහන්සිලා වැඩ කරොත් එහෙම ඒවා හැමදාම එකම තැන. ඒකින්ද ඔයා නිතරම උත්සාහ කරන්න ඕනේ. මහන්සිලා වැඩ කරන ගමන් තමන්ගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් හදා ගන්නත් අවශ්‍යයි. එතකොට ඒ දෙක එකතු වුණාම ඔයාට කියන්න පුළුවන්. ඔයාගේ ධෛර්යය මහන්සිය කැපෙන්න තියෙනවා. ඒකයි කියන්නේ. හොඳයි. සාජන් වජිර රූපසිංහ අපිට ආඩම්බරයි ඔබ පිළිබඳව ශ්‍රී ලාංකික විදියට තබමින්ම ඔබ පතනවා ඔබේ අනාගත ජීවිතයට ඔබ ස්තුතියි. බොහොම ස්තුතියි.